හෙලෝ ඔයාලට කොහොමද? ඉතින් මං අද ගොඩක් විශේෂ වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපේ ගමේ පන්සලේ කටින උත්සවය. ඉතින් ඒකට සහභාගී වෙන්න තමා අපි යන්නේ. මාස 3ක වස් කාලයක් ඉවර කරලා අද තමා අන්තිමටම කටිනේ වඩම්ම වන්නේ. ඉතින් එක ගෙදරක කටිනේ තැන්පත් කරලා තියෙනවා. අපි කටින බණ අහන්න ගමේ පන්සලට ගිහිල්ලා බණ අහලා ඉවර වෙලා ඊට පස්සේ රෑ කටිනේ තියෙන ගෙදරට හැමෝම එකතු වෙලා ගම වටේම කටිනේ වඩම්මවනවා. ඉතින් අපේ ගමේ ගම් 7ක් මූලික කරගෙන තමයි පන්සල තියෙන්නේ. ඉතින් රෑ පටන් අරගෙන මේ ගම් 7ේම කටිනේ මේ මිනිස්සු එකතු වෙලා පෙරහැරක් වගේ අරගෙන වඩම්මගෙන යනවා. ඉතින් ඔයාලත් මාත් එක්ක එකතු වෙන්න මේ අවස්ථාවට සහභාගී වෙන්න. ඔයාලත් කඩිනේ වැඳ පුදා. ඉතින් මේ ගම තමයි මම අද පන්සලට අඳින්නේ. පන්සලට ඉතින් චාම් එකක් අඳින්න ඕනේ හින්දා මම මේ ගම තෝරගත්තා. ඔයාලා බලන්නකො මම ලෑස්ති වෙන විදිය. ඉතින් මෙහෙම තමයි ගම ඇඳලා ඉවර වුණාට පස්සේ පෙනුම හරියට ඉතින් වීඩියෝ එකේ ඔයාලට පෙනෙන්නේ ඉතින් චාම් විදියට පන්සලට යන්න ඕනි හින්දා පවුඩර් ටිකක් ගාලා පොඩි ලිප්ස්ටික් ටිකක් ගාලා ඉක්මනට ලෑස්ති වුණා. මම මේ ලෑස්ති වෙද්දි තියන්න ඕනි කට්ටිය ගේ ඉස්සර හැවිලා කයියක ගහිනවා. මං ඉතින් පටස් ගාලා ලෑස්ති වුණා. මං එනකන් ඉන්නවා ඉතින් කට්ටිය. දන්නවනේ ලෑස්ති වෙන්න ගියපුවාම පන්සලකට උනත් පිළිවෙලට යන්න එපා. ඉතින් නේද අනිකමම ගුඩ දවසකින් යන්නෙත්. ගෙන් එළියට බහින්නෙත් නෑ ලේසියකට. එහෙම එකේ ඉතින් පිළිවෙලකට යන්න නැතුව බෑනේ. ඊට පස්සේ ඉක්මන් කරලා කොණ්ඩෙත් බීරගත්තා. කොණ්ඩේ බීර ගන්න එක තමයි එපාම වෙන්නේ. කලින් නාලා කොණ්ඩේ තෙත තිබ්බා. ඒ හින්දා මේ මට ගොතා ගන්න විදිහක් තිබ්බේ නෑ. ටිකක් කොණ්ඩේ චුට්ටක් අල්ලලා පොඩි කට්ටක් ගහගත්තා. එතකොට කොණ්ඩේ වේලෙන හින්දා නැත්තම් ඉතින් පහෝදාට නිදාගෙන තමයි ඉන්න වෙන්නේ. හරි දැන් නම් ලෑස්ති වෙලා ඉවරයි. දැන් ඉතින් හැඩ බලන්නත් එපා. එහෙනම් අපි යමු. ඉතින් අපි වීල් එකේ තමයි පන්සලට ගියේ. ඉස්සර නම් පහින් යන්නේ පන්සලට. එතකොට ගොඩක් අය හිටියනේ. දැන් ඉතින් කට්ටිය නැහැ. ඒ හින්දා අපි වීල් එක ගියා. ඔය තියෙන අපේ පන්සල ඉස්සරහා මේකට තමයි ඉතින් අපි දහම් පාසල් ආවෙත්. ඉතින් එතනින් එහාට වීඩියෝ එක ඔයාලා බලන්නකෝ. හිනා වෙන්න හායි කියන්න. ෆෝන් එක ගෙනා නැද්ද? ෆෝන් එක වැටුණා. ටෙම්පර් අප්පා. කෝ වෙනම ටෙම්පර් ක්ලාස් එක ඩිස්ප්ලේ එක යන්නේ නැහැ ඔහොම. අයියෝ වැටුණාද? දැන් හම්බුරු ඉන්නේ නෑ අරකේ. මේක කොලකෙන්ද හදන්න වෙන්නේ. ඒක හදලා දන්නවද ඉතින් පන්සලට ආපු කාලයක් මේක. නේ? පිරික්කුල්තාවෙත් නෑ එන්න බැරි වුණා. ශාලාස් වීඩියෝ එකක් ගන්න. මේක ඉදක්ක හම්බුරු ඉන්නේ. දහම් පාසල් තියන්න වෙන්නේ ඒක හදලා තියෙන්නේ. දහම් පාසල් නෑ මං හිතන්නේ ඒක ඇතුලේ. එහෙම. මාස කීයක් නෙදුවලා මේක. අපි පන්සලට යද්දී සෙනඟ හැමතැනම පිරීලා හිටියා. ඉතින් ඉඳ ගන්නත් ඉඩක් හොයාගත්තේ අමාරුවෙන්. උඩ විහාරෙට පිළිමගෙට චෛත්‍යය බලන්න යන්න මුගුන්ම බැරි වුණා සෙනඟ හිටිය හින්දා. ඉතින් බෝධියට විතරක් වැඳලා අපි පහන් පත්තු කරන තැනට ගියා.
අපි මේ ඉඳගන්න ඉඩක් හොයාගෙන යන ගමන් කොහෙවත් ඉඩ නැහැ. හැමතැනම මිනිස්සු පිරීලා හිටියා. පිටින් හාමුදුරු නමක් ගෙන්නලා තමයි බණ කියවන්නේ. ඒ හාමුදුරුවොත් බණ කියන්න පටන් ගන්න තිබ්බේ. ඉතින් අපි කොහොමද ඉඳගන්න තැනක් හොයාගත්තා. ඊට පස්සේ අපි ගියා පහන් පත්තු කරන්න. බෝධියට තමයි පහන් පත්තු කරන්න පුළුවන් උනේ. වෙන කොහෙටවත් යන්න හම්බුන්නේ නැහැ. සෙනග හැමතැනම හිටියේ හින්දා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස තුන් මාසයක් තිස්සේ වස්වසා වැඩ ඉන්නවා ඇසලපුර 15ක් අව පෑලවේදී වස්වසා වැඩ ඉන්න හාමුදුරුවෝ වප්පුර 15ක් පොහෝ දවසේදී ඒ වස් අවසාන කරනවා වස් පවාරණය කරනවා කියලා කියන්නේ 2යි දිගාතු 3යි ආයි කොට 8යි ආයි දිගාතු 3යි ආයි කොට 8යි කොහොම චීවරය සකස් කරනවා සකස් කරලා එකේ ගන්ටි තියෙනවා මුවාව තියෙනවා මේ සියල්ලක්ම සිද්ධ කරපු විනයානුකූල චීවරයක් මිනිස්සු සකස් කරගත්තා ඉදා ಭಾರತේ ඒ නිසා ඔන්න කපු විහන්න මිනිස්සු ඕනේ කපු නෙලන්න. ඉතින් අපි පන්සලට ගිහින් ආවා. මගේ ෆෝන් එක ඕෆ් වුණා. ඊටු ටික වීඩියෝ කරන්න බැරි වුණා. එකට තමයි කටිනේ තියෙන ගෙදරින් කටිනේ එළියට ගන්නවා කියලා කිව්වේ. අපි කතා වුණා 12:00ට වගේ ඒ ගෙදරට යන්න. ඉතින් මට පන්සල පෙන්වන්න විදිහක් තිබ්බේ නෑ. ෆෝන් එක කලින් ඕෆ් වුණ හින්දා මං අය දානේ පූජා කරන්න ගිහපු වෙලාවක පන්සල ඔක්කොම ඔයාලට පෙන්වන්නම්. ඉතින් අපි 12:00ට යද්දි ආය හම්බෙමු. මම ලෑස්ති වෙන විදිය කටිනේ තියෙන ගෙදර වෙන දේවල් මම ඔයාලට පෙන්වන්නම්. ඉතින් දැන් 12:00 වෙලාව 12:00ට පන්සලේ ගන්ටාරි ගහනවා මිනිස්සුන්ට දැනුම් දෙන්න කටිනේ තැම්පත් කරලා තියෙන නිවසට එන්න කියලා. එතකොට ඉතින් හැමෝම ලෑස්ති වෙලා යනවා. ඉතින් මම ඔය අපි ටිකක් නිදාගෙන ඉඳලා තමයි ලෑස්ති වුණේ යන්න. ඉතින් බලමු කොහොමද ලෑස්ති වුණේ කියලා. ඔන්න අපි ලෑස්ති වෙලා ඉවරයි. ඉතින් මෙහෙම ජැකට් එකක් දාලා ට්‍රවුසර් එකක් දැම්ම නැත්තම් මාරම සීතලයි අපේ පැත්ත. එහා ගමට යද්දි තවත් සීතලයි. එහෙට ගඟ ළඟ හින්දා මේ ඉතින් ඉන්න අපේ අම්මා එයා ලෑස්ති වුණේ ওই විදිහට. ඉතින් අපි බලමු කටිනේ ගෙදර කොහොමද තියෙන්නේ කියලා. පේනවා. මේ හොල්මනක් වගේ තමයි. හොල්මන් වගේ ටිප් ගන්න තැන් තියෙනවා. කඩේ ඇරලා දැන් ඇත්තටනේ. කලුවරයි මෙලෝ හසරක් පේන්නේ. සිරාවටම හොල්මන් එනවා වගේ පිටිපස්සේ. ආයි කියන්නේ නිදිමතේ ඉන්නේ කට්ටිය. බැටරි බංගව ඕනේ කි බැටරි. ඉතින් අපි ඔහම පයින් ඇවිදගෙන ගියද්දි මාර වැඩක් උනේ. එකපාරට ගුල්ලෝ 20ක් 30ක් විතර අපවත් පෙරලගෙන ඉස්සරහට දුවන්න ගත්තා. අපිත් බැන්න මොකන්ද කියන්න දන්නේ නැහැනේ කියලා. ඉතින් බලන්නකො ඇත්තටම මොනවද වෙලා තියෙන්නේ කියලා. කොල්ලෝ ටික මොනවද කරලා තියෙන්නේ කියලා. හරක් වගේ යන්නේ. ඔප්පෝ පිස්සුද උන්ට. කටිනේ යන හැටි තමයි කියලා වැඩක් නැහැ. මොලේ අමාරුවක්ද කොහෙද? උන්ට හිතේ මේ මිනිස්සු බලපන් සෙරේප්පුවක් නැතුව යන්නේ චි.
බල්ලෝ තප්පෝගෙන තමයි. අර ඔව් ගල් ගහලා ගෙට. ඔව්. ඒක තමයි දෙන්න නිකන්. දුන්නා කිව්වා. ඔව් දෙන්න කිව්වා. ඔව්. ගල් ගහලා දුන්නා. අපේ ළමක මොනවද? කිව්වා කියලා වැඩක් නැහැ. ඒක තමයි එහෙනම් දුවන්නේ. හොඳයි ගාපේ. දන්නවනම් අල්ල ගන්නවා. සාද්දාවෙන් යනවා මේ කාටිනේ පින්න. අපි අන්තිමට ආවා කටිනේ තැම්පත් කරලා තියෙන ගෙදරට බුදුමෝ බුදුම සෙනඟක් හිටියේ. ඔයාලම බලන්නකෝ මෙතනදි කරන දේවල්. ඇතුළට නම් යන්න වෙන්නේ එළියේ ඉන්න වෙන්නේ. ඇතුළට යන්න. මෙහෙ ඉතින් ගම් 7ක සෙනඟ ඇවිත් හිටියා කටිනේ තැම්පත් කරලා තියෙන ගෙදරට. අපිත් සෙනඟ මැදින් ගියා කටිනේ තියලා තියෙන තැන බලන්න. ඉතින් මාරම ලස්සනයි එන්න හිතෙන්නේ. බලාගෙන ඉන්න හිතෙනවා ඒක දිහා. ඔයාලගේ ගම්වලත් මේ වගේද වෙන්නේ කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න මටත් දැනගන්න. ඉතින් ඔයාලම බලන්නකෝ මාරම ලස්සනක් තියෙන්නේ. බඳින්න දැන් කටිනේ නේද? ඊට පස්සේ පාන්දර 1ට විතර ওই විදිහට කටිනේ තැම්පත් කරලා තියෙන ගෙදරින් කටිනේ එළියට වඩම්මවනවා. ඒ කරලා වාහන වලින් කටිනේ එහා ගමට අරගෙන යනවා. කලින් නම් මේ විදිහට නෙමෙයි කරවුවේ. පයින්ම තමයි මිනිස්සු ගම් හතේම ඇවිද්දේ. දැන් අලුතින් හාමුදුරුවෝ වෙනස් කරලා මේ විදිහට කටිනේ වාහන වලින් එහා ගමට අරන් යනවා. ඉතින් ওই විදිහට කටිනේ වීල් එක අරගෙන යනවා. ඊට පස්සේ ගමේ සමහර කට්ටිය හේවිසි කණ්ඩායම් නැටුම් කණ්ඩායම් වගේම බස් එක දාගෙන එහා ගමට අරගෙන යනවා. ඉතුරු අය ඉතින් පයින් තමයි යන්නේ. ඔය තියෙන බස් එක ඉතින් මේකට නගින්න මිනිස්සු සෑහෙන පොර කනවා. කරඬුව ගත්තා. ඕක ගිහලා ඒ දාලා එකට නගින්න.
ඉතින් මේ තමා ගමේ අවසාන ගෙදර. මෙතන තමා ඉස්සෙල්ලම එකතු වෙන්නේ හැමෝම. මෙතනින් තමා ගමන පටන් ගන්නෙ. ඉතින් අපිත් පයින්ම ආවා මේ ගෙදරට. ඉතින් මේ තමා කටිනේ ගෙදර. ටික වෙලාවක් තියෙනවා මිනිස්සු හැමෝම එතනට එකතු වෙනකන්. ඉතින් මේ ගෙදරදී හැමෝටම සෑන්ඩ්විච් දීලා තේ දුන්නා. මෙතනින් ගමන පටන් ගන්න හින්දා අපිත් බිව්වා. ඉතින් නිදිමතේනේ හිටියේ. ඊළඟට එතනින් ගමන පටන් ගන්නවා ගම්මතේම විදින්න. ඉතින් ওই විදිහට මිනිස්සු මාරුවට කටින චීවරය ඉසේ තියාගෙන තමා අරගෙන යන්නේ. අපිත් ඉතින් කටින චීවරය පිටිපස්සෙම ගියා. ඉතින් එහාට වීඩියෝ එක ඔයාලා බලන්න. ඉතින් මේ වෙලාව වෙද්දි පාන්දර 4ටත් ළඟයි. අපේ ගේ ගාවින් තමයි දැන් යන්නේ. ඉතින් අපි මෙතනින් එහාට ගියේ නෑ, නතර වුණා.
මේ විදියට තමයි අපේ කටින පෙරහැර උනේ. ඉතින් ඔයාලගේ ගම්වලත් මේ විදියටද වෙන්නේ කියලා අනිත් අයටත් දැනගන්න පහලින් කමෙන්ට් කරලා යන්න. මතක් කරලා මාව subscribe කරගෙන යන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ ඉස්සරහටත් අරගෙන එන්නම්.